පොතින් නුවරාදියන්නේ ලකතේ රන්වලයි පිළිමකින් සමුදුරින් නුවරාදියන්නේ රන්සර එළඹසේ ස්වර්ණමය හඬ ලවසි සාරා ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවයි. සුබදවසක් ප්‍රාර්ථනා කරමින් රන්සර ඉරිදා විචිත්‍රාංග සංග්‍රහයේ අලුත්ම කලාපයක් රැගෙන ඔබ හා එක් වෙන්නයි මේ සූදානම. අද 2017 ජූලි මාසයේ 9 වෙනිදා මේ අවුරුද්දේ 190 වෙනි දවස. ගෙවි යන්නේ 27 වෙනි සතියයි. සුපුරුදු වැඩසටහන් පෙළගැස්මත් සමගින් අපි ඔබ හා එක් වෙනවා. රන්සර ප්‍රවෘත්ති පාත පොදක කතාවක් රන්සර කැකුළු සහ යටගිය දවස විශේෂාංගයන් අද ඔබ වෙනුවෙන් සූදානම්. රන්සර ප්‍රවෘත්ති ගෙන එන්නේ ශාමලී සෙනවිරත්න. රන්සර කැකුළු සම්බන්ධීකරණය ජගත් සේනක කංකානන්ගේ. තාක්ෂණික සහාය මංජුල වෙත්තසිංහ. රන්සර පටිගත කළේ ඉසුරු කළු බණ්ඩාර. රන්සර නිව් සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුවේ ඉදිරිපත් කිරීමක්. මම ඔබ හා එක් වෙන වසන්ත කළු බණ්ඩාර. පාත මුදලිම මදහස නගන් ගජමන්නු මදහස නගන් ගජමන්නු දුර ඈත වූද ගතිනා ළඟ පාත නොවේද සිතිනා ඇල පාත මුදලිම මදහස නගන් ගජමන්නු මදහස නගන් ගජමන්නු සඳලෙද කළුවර යහදී තුන් සිසිවත කඳුලින් එමුනේ තුන් සඳලෙද කළුවර යහදී තුන් සිසිවත කඳුලින් එමුනේ තහනම්ද සතුට ලැබුණේ මේ දුකද සැපයි නුඹේ හිතට කැපයි මදහස නගන් ගජමන්නු
රසසේ ගැලපෙන සීමා දුන් රස කව් රස විඳපුමා රන් රසසේ ගැලපෙන සීමා දුන් රස කව් රස විඳපුමා නොබැඳෙම්ද පෙමිනි අමනාප කිමයි උදහාස කිමයි මදහාස නගන් ගජමන්නු දුර ඇත වුවද ගතිනා ළඟ පාත නොවේද සිතිනා ඇල පාත මුදලිමන් මදහාස නගන් ගජමන්නු මදහාස නගන් ගජමන්නු මදහාස නගන් ගජමන්නු රන්සර හෙළබසේ ස්වර්ණමය හඬ ලොවසි සාරා ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවයි. අයිබෝවන් අද රන්සර පුංචි කැකුළු මල් වැඩසටහන ගෙන එන්නේ මින්ට සිංහල පාසලේ සහෝදර සහෝදරයන් විසින්. අද මුලින්ම නිල් අහස් තලයේ සින්දුව ඉදිරිපත් කරන්නේ මිනුලි ජයවීර නංගි.
මිනුලි නංගි එම ගීතය ලස්සනට ගායනා කළා. බොහොම ස්තුතියි. මේ ළඟට මින්ටු සිංහල පාසලේ පුංචි අප විසින් පළමුවරට පුවත් හසුනක් ඒ කියන්නේ නිවුස්ලෙටර් එකක් ජූලි 2 වෙනිදා එළි දක්වුවා. ඒකට විස්තර කිරීමට අවිෂ දොඩම්වල සහ මිහින් පතිරණට දැන් අවස්ථාව. ආයුබෝවන්, මගේ නම මිහින් පතිරණ. ආයුබෝවන්, මගේ නම අවිෂ දොඩම්වල. අපගේ මින්ටු සිංහල පාසලේ පළමු මින්ටු සිංහල පුවත් සංගරාව හෙවත් නිවුස්ලෙටර් එක පසුගිය සතියේ එළි දැක්වුවා. මෙම සංගරාව සකස් කළේ අපේ පාසලේ සිසු සිසුවියන් විසින්. දැන් අවිෂ අපේ සංගරාව ලෑස්ති කරපු විදිය කියන්නයි යන්නේ. අපි මුලින්ම සංගරාව සෑදීමට කණ්ඩායමක් ලෑස්ති කරා. ඒ වගේම අපි සිස්ව සිස්වියන්ට තම තමාන්ගේ කාර්යභාරයන් පැවරුවා. මීළඟට සංගරාවේ ලේඅවුට් එක, මාතෘකාව සහ පිටුවල පාට තෝරාගත්තා. අපි ඊට පසුව සහභාගී වූ සමගයේ ලිපි චිත්‍ර සහ බොහෝ දේවල් එකතු කරා. පසුව එකතු කරපු චිත්‍ර, ලිපි, පින්තූර, ප්‍රහෙලිකා, ප්‍රස්තාව පිළිවෙල සහ විහිළු පිටු 4කට සීමා කළා. අපි මේ සංගරාවෙන් බලාපොරොත්තු වන්නේ අපේ පුංචි නංගිලාගේ මල්ලිලාගේ සිංහල ලිවීම කියවීම වැඩි දියුණු කර භාෂාවට ආසාවක් ඇති කිරීමයි. අපි මෙම සංගරාව සැකසීමේදී හුඟක් විනෝද වුණා. අපිට අපේ මිතුරන් සමග එකතු වී වැඩ කිරීමට අමතර ලැබූ නව අත්දැකීම ඉතා විශේෂයි. අපේ මේ කුළුණු සංගරාව දොරට වැඩීමට අපට මඟ පෙන්වූ අපේ සිංහල පාසලේ නන්දලා මාමලාට බොහොම ස්තුතියි. අවිෂටයි මිහින් මල්ලිටයි බොහොම ස්තුතියි. අවසාන ලෙස ලංකාවේ ප්‍රසිද්ධ කාටුන් වැඩසටහනක් වෙන දොස්තර හොඳ හිත වැඩසටහනේ ලා තනකොළ පෙත්තස් ගායනා කරන බෑ කියලා බෑ ගීතය ගායනා කිරීමට එකතු වෙන්නේ දේමිය මාරසිංහ මල්ලි. Bෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නගේ බෑ කියලා බෑ 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 කියලා බෑ කියලා බෑ බෑ කියලා බෑ කියලා බෑ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නගේ බෑ කියලා බෑ 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 මල් පිපුනේ සූද